Hello everyone, welcome back to my YouTube channel. ඔන්න ඉතින් දෙසැම්බර් මාසේ අරන් ආපු අපේ ගෝල් ට්‍රිප් ලොග් එකකින් පස්සේ අරන් එන ලොග් එක තමයි ඉතින් මේක. ඉතින් අපේ දෙසැම්බර් වැකේෂන් එකට අපි ගියාට පස්සේ අපිට ආයේ අපේ යාළුවෝ ටික සෙට් වෙන්න දවසක් තිබ්බ නැති නිසා ඉතින් අපි සෙට් එක හිතුවා ජනවාරි මාසේ අපි පොඩි ඩිනර් අවුට් එකක් යන් කියලා. ඉතින් ඔන්න අපි අද ඩිනර් අවුට් එකක් යන්න තමයි හදන්නේ. ඉතින් අපි කට්ටියම ඩිනර් අවුට් එකට යන්න සිලෙක්ට් කරේ සීදුව තියෙන හොටෙල් රොයල් රැම්සීස් එකට. ඉතින් මම නම් මේ හොටෙල් එකට යන ෆස්ට් ටයිම්. හැබැයි අපේ යාළුවෙක් නම් ගිහින් තිබ්බ කිව්වා මේකට කලින් මේකේ කෑමත් හොඳයි කියලා එයා රෙකමන්ඩ් කරපු නිසා අපි කට්ටියම ෆයිනලි ආවා මේ හොටෙල් එකට. ඉතින් එයාපෝට් එකට ළඟින් තියෙන මේ හොටෙල් එක ඇතුළට ආවහම සිටි නොයිස් එක නම් හරි ඉක්මනට අමතක වෙනවා. ඒ තරම් හොටෙල් ඒරියා එක හරිම කාම්. ඉතින් අපි කට්ටිය මේ යන්නේ මේ හොටෙල් එකේ තියෙන 5th floor එකට. ඒකේ තමයි මේකේ රෙස්ටුරන්ට් එක තියෙන්නේ. එන්නේ මම vlog එකක් කරනවද? ඉතින් guys 5th floor එකේ ඉඳන් බලන්න තියෙන ලස්සන view එක තමයි මේ තියෙන්නේ. මෙතන හැන්දෑවට මාරම ලස්සනයි. view එක නම් superb. ෆොටෝ ගන්න, වීඩියෝ කැප්චරින් කරන්න perfect locations ගොඩක් මේ හොටෙල් එකේ තියෙනවා. ඉතින් ඊළඟට අපි කට්ටියම ගියේ ලස්සන ෆොටෝස් ටිකක් ගන්න. ඉතින් ඊළඟට තියෙන මේ ෆ්ලෝ එකේ තිබ්බා චිල්ඩ්‍රන්ස්ලාට පොඩි ප්ලේ ඒරියා එකක්. වැඩ ස්ට්‍රිප් එකේ ඉන්න වෙලාව ගියා. බට් මම මෙතෙන්ට ආවා. ඉතින් ඊළඟට අපි කට්ටිය මේ යන්නේ සෙකන්ඩ් ෆ්ලෝ එකට. ඒකෙත් ලස්සන ෆොටෝ ලොකේෂන්ස් ගොඩක් තිබ්බා. ඉතින් අපි අපේ යාළුවොත් එක්ක මේ ෆ්ලෝ එකේ ඉඳලත් ලස්සන ෆොටෝස් ගොඩක් ගත්තා. මේ අන්නේ නෝ කවුද සලා එනවා එහෙම ඉන්න එක මේ හොටෙල් එක ඉතින් අනිත් හොටෙල් වලින් ටිකක් වෙනස් වෙන්නේ. මේ හොටෙල් එක යූස් කරලා තියෙන තීම් එකත් එක්ක මේක ටිකක් ඊජිප්තු විදිහට කන්සෙප්ට් එකකට යන විදිහට හදලා තියෙන හොටෙල් එකක්. ඉතින් ඒ කන්සෙප්ට් එකටත් මම මාරම ආසයි. ඕපන් ස්පේස්, green areas, river side view වගේ දේවල් තියෙන නිසා මේ හොටෙල් එකේ වටපිටාව හරිම ලස්සනයි. ෆොටෝ ගන්නත්, vlogs වීඩියෝ කැප්චර් කරන්නත් perfect location එක තමයි මේක. ඉතින් ඊළඟට අපේ ඕඩර් එක රෙඩි කියපු නිසා අපි කට්ටියම ආවා අපේ ඩිනර් එක ගන්න. ඉතින් මේ රෙස්ටුරන්ට් එකේ ශ්‍රී ලංකන් ෆුඩ්, චයිනීස්, ඉන්දියන්, සී ෆුඩ්ස් වගේ රස කෑම ගොඩක් ඔයාලා එනවා නම් මෙතනට එන්ජොයි කරන්න පුළුවන්. ඉතින් එදා අපි ඕඩර් කරේ නාසියන් මික්ස් රයිස් මට මතක විදිහට. ඉතින් එදා ඒ කෑම ටිකත් මාරම රසට තිබ්බා. ඉතින් ඊළඟට අපි කට්ටියම කෑම ටික බෙදාගෙන කියව කෑම ටික එන්ජොයි කරන්න තමයි යන්නේ.
ඉතින් මේ ප්ලේස් එකේ රෑටත් තියෙන මාරම ලස්සන view එකක්. එක පැත්තකින් සිටි view එකක් වගේත් අනිත් පැත්තෙන් ලස්සන beach view එකකුත් මෙතන top floor එකේ ඉඳන් බලද්දි පේනවා. ඉතින් මාරම ලස්සනයි රෑට. ගොඩාක් වෙලාවට මෙතන ඉඳලා බලාගෙන ඉන්න හිතෙනවා. ඒ තරම්ම මාරම ලස්සනයි රෑට. මෙතනට අහසත් ලස්සනට පේනවා. ඉතින් අපි ගොඩාක් වෙලා මෙතන රෑ වෙනකන් ටිකක් හිටියා. ඉතින් යාළුවෝ ටිකත් එක්ක ලස්සන ෆොටෝස් ටිකකුත් අපි මේ ප්ලේස් එකේ ඉඳලා ගත්තා. ලස්සනට view එක පේන්නත් එක්කම. අපි ගියපු දවසේ ඉතින් එච්චරටම කට්ටියක් ඇවිල්ලා හිටියේ නෑ රෙස්ටුරන්ට් එකට. ඉතින් අපි මෙතන චුට්ටක් වෙලා ඉඳලා ඊළඟට ඉතින් අපි කට්ටියම ගියේ ෆස්ට් ෆ්ලෝර් එකට. ෆස්ට් ෆ්ලෝර් එකේ තමයි ටිකක් ලස්සන ෆොටෝ ලොකේෂන්ස් ගොඩක් තියෙන්නේ. ඉතින් අපිට යන්න බැරි වුණා. ඒක නිසා අපි දැන් ගිහින් ඉන්නේ ෆස්ට් ෆ්ලෝර් එකට. එදා හොටල් එකේ ඉතින් වෙඩින් එකක් තිබ්බා. ඉතින් ඒ වෙඩින් එකේ කට්ටිය එයාලගේ ෂූට් එක කරලා තිබ්බේ ඒ හොටල් එකේමයි. ඉතින් එයාලත් ෂූට් එකේ ෆොටෝස් ටිකක් ගන්නකන් ඉඳලා අපිත් ෆොටෝස් ටිකක් ගත්තා ෆස්ට් ෆ්ලෝර් එකේ ඉඳලා. ඊට පස්සේ ඉතින් අපි අපේ සෙට් එකේ ඉන්න කපල් එකගේ ෆොටෝ ෂූට් එක කරේ මෙන්න මෙහෙම. ඉතින් මේ ඉන්නේ අපේ යාළුවා සලයි එයාගේ බොයිෆ්‍රෙන්ඩ් උයි. ඉතින් එයාගේ බොයිෆ්‍රෙන්ඩ් මීට දවස් 3කට විතර කලින් අපේ ලංකාවට ආවේ. ඉතින් ඒ අයියා ගානේ තමයි එදා අපිට ට්‍රීට් එක හම්බුනේත්. So thank you එදා අපේ ට්‍රීට් එකටත්. මේ හොටල් එකේ ඉතින් ඇත්තටම මාරම ලස්සනයි. මාරම කාම් වයිබ් එකක් තමයි තියෙන්නේ. ගොඩාක් අය වෙඩින්ස් ගන්නවා මේ හොටල් එකේ. ඉතින් කෑමත් මාරම හොඳයි. රීසනබල් ප්‍රයිස් එකකට අපිට කෑම ගන්නත් පුළුවන් වුණා. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම ඩිනර් අවුට් එකක් හරි ඩේ අවුටින් එකක් හරි යනවා නම් මේ හොටල් එකට ඇවිල්ලා බලන්න. දැනකට ඇවිල්ලා හරියට ඉන්න දන්නේ නැති ෆොටෝ හොයන මේ වගේ සෙට් එකක් නම් හම්බෙන්නේ නැහැ. යන තැන ෆොටෝ ගහනවා. අකුල් එපාල. කොහෙද? නේ පේන්නේ. අංකේ කකුල් දෙක ගානේ හරි අර ටික මෙලොක් උනත් හිත හොඳ ෆොටෝ ගහන්න ගියපුවම අපිට එපා වෙන. පුදුම සෙට් එකක්. අයියෝ මන් දන්නේ. කොහෙන් හම්බුණාද මන් දන්නේ.
මරු රැන්ඩ මෙයින්නේ පොටෝ ගහන්න කියාපු එක. ඉතින් ඔන්න ඔය විදිහට එදා අපේ ඩිනර් අවුට් එක එන් කරා. ඉතින් තවත් මේ වගේ ලස්සන ලොග් එකකින් ඔයාලව හම්බෙනකල් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බයි බයි.